Hello guys, welcome back to my YouTube channel. ඔන්න දැන් ඉතින් මම මේ උදේම පොඩි ටේකුත් හදාගෙන විෂන් බෝඩ් එකක් හදන්නයි හදන්නේ. අද නම් උදේ ඉඳන්ම පොඩියට පොඩි පොඩක් යනවා. ඉතින් දැන් වෙලාව 9ට 10ට වගේ ඇති. ඒ උනාට ටිකක් සීතලයි. ඉතින් ඒ ඉඳන්ම මේ පොඩි ටේකුත් හදාගෙන වැඩ පටන් ගන්න කියලා තමයි මම මේ ලෑස්තියි. විෂන් බෝඩ් එකක් සමහර විට මේ වෙනකොටත් ඔයාලා යූස් කරනවා ඇති. මමත් කලින් යූස් කරලා තියෙනවා. දැන් 2026ට අලුතෙන් එකක් හදන්න කියලා තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අලුත් අවුරුද්දට ඉතින් අපි අලුතෙන් එකක් හදලා වැඩ පටන් ගන්න එක හොඳයිනේ. දැන් මගේ වීඩියෝස් බලන අපේ පොඩ්ඩෝ ඉන්නානේ. එයාලටත් මේ වැඩේ දැන් මගේ වීඩියෝ එක බලලා පටන් ගන්න පුළුවන්. මොකද ඉතින් චූටි කාලේ ඉඳලා ගෝල් එකක් තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන එක එයාලගේ ෆියුචර් එකට ගොඩාක් ඉම්පෝටන්ට්. මේක අවුරුද්දක් පටන් ගද්දිම පටන් ගන්න ඕනි කියලා නියමයක් නෑ. ඒ වුණාට ඉතින් අපි අලුතෙන්ම දෙයක් පටන් ගන්න යන වෙලාවේ අලුත් ගෝල්ස් ටිකක් ලයිෆ් එකට දාගන්නවා කියන්නේ ඒක හරිම පියෝනේ. එතකොට ටිකක් අපිට ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා අචීව් කරගන්න කැමති විදිහේ ගෝල්ස් ටිකක් ඊළඟ අවුරුද්දේ ටාගට් කරන ගෝල්ස් ටිකක් පොයින්ට්ස් වශයෙන් මොකක් හරි නෝට් එකක් දාගන්න. ඊට පස්සේ අපි Pinterest එකට ගිහිල්ලා ඒකට relevant pictures මොන හරි එක ගොඩාක් අපිට highlight වෙන විදිහේ pictures ටිකක් download කරගන්න ඕනේ. මේක හරිම easy. අනේ ඉතින් ඔයාලා ගණන් ගන්න එපා කෝඩ අහන්න අපේ මල්ලි කෑ ගහනවා මට මේ voice check කරගන්න විදිහක් නැහැ. ඕන්න දැන් නම් ගෙදරින් ගියා. දැන් නම් මම නිදහසේ කරගන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් මාත් මගේ විෂන් බෝඩ් එකට දාන්න ලස්සන pictures ටිකක් තෝරගත්තා. ඒ අතර දැකපු වෙන ලස්සන pictures ටිකක් download කරගත්තා. මොකද ඒවා හරිම ලස්සනයි. දැක්කම ආසිතනවා. අනික මේ මම මගේ ටේබල් එකේ තියෙන තැනත් වෙනස් කරා. දැන් මන්ට ඒ අලුත් තැන ටේබල් එක අලුතෙන් මේකෝ එකක් දාගන්නත් ඕනේ. එතකොට මම ඔයාලට ඒක කරනකොට වීඩියෝ එකක් අරගෙන එන්න. ඒකට දාන්නත් කියලා හිතලා තමයි මම මේ pictures ටික download කරගත්තේ මේ ගමම්ම. මොකද ඉතින් මේ දවස්වල මම මෙහෙම free එකේ හිටියට තව ටික දවසකින් ඉස්කෝලේත් පටන් ගන්නවා. ඒකට නම් හැරෙන්නවත් වෙලාවක් තියෙන්නේ නැහැ. ඒ නිසා දැන්ම මේ පස්සට කරන්න තියෙන වැඩ ටිකත් කලින්ම කරලා තියාගන්න එක හොඳයි කියලා තමයි මම නම් හිතලා තියෙන්නේ. පණී බලන්නකෝ මේ වගේ ලස්සන හරිම ලස්සනයි. අනික රෝස පාට කියන්නේ ගැලනවයි ආශ්‍ර පාටක් නේ ගොඩක් අය. ඉතින් මාත් රෝස පාට රස කෙනෙක්. ඒව දැක්කම මට ඉතින් ඉන්න ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්තාම ඉතින් ළමයි ඔයාලට ආස තරමක් pictures download කරගෙන ඊට පස්සේ මොකක්ද දාලා කරන්න ඕනේ? ඊට පස්සේ ඔයාලා Canva app එක ගන්න ඕනේ. ඊට පස්සේ Canva එක open කරලා ඒකට ගිහිල්ලා ඔයාලා search කරලා බලන්න vision board කියලා ගහලා ඊට පස්සේ ඒකට ඒ එක template මේ වගේ මේ විදියට ඉතින් මේ විදියට ඔයාලා ඒ template බලලා ඔයාලා ඒ වගේ ආසම විදිහේ template එකක් select කරගන්න. ඊට පස්සේ ඔයාගේ picture ඒ template එකට දාලා ඔයාට ආස විදිහට ඔයාලා ඒවා මාරු කරලා කපලා කොටලා හදාගෙන ඔයාලා ආස විදිහේ vision board එකක් ඔයාලට හදාගන්න පුළුවන්. තව එකක් මේකේ හැම template එකක්ම අපිට free දෙන්නේ නැහැ. සමහර ඒවාට අපි pay කරන්න ඕනේ. ඒක එතන mention කරලා තියෙනවා. පොඩි icon එකක් තියෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් අපිට. ඉතින් මමත් මේකේ තිබ්බ ටෙම්ප්ලේට් කීපයක්ම මේ try කරා. ඉතින් ඒ වගේ විෂන් බෝඩ් 4-5ක් හදාගත්තා. ඉතින් ඒකෙන් වැඩිපුරම මට ආස හිතුන එක අන්තිමට මම සිලෙක්ට් කරගත්තා. ඇත්තටම ඉතින් යන ළමයිට නම් මේ මොකක් හරි එකක් තෝරන්න ගියාම ඒක තෝරගන්න ගොඩාක් අමාරුයි, ගොඩාක් වෙලා යනවා. වැඩිපුරම ලස්සන එක හොයන්න ගිහිල්ලා ඒක ඉතින් සාමාන්‍යයෙන් හරිම කොමන් ප්‍රශ්නයක් ගෑනු ළමයි මුහුණ දෙනවා.
තව එකක් දැන් අපි මේ විදිහට විෂන් බෝඩ් එක හැදුවට කැන්වා එකට දාලා හැමෝම මේ විදිහට හදන්නේ නැහැ. තවත් සමහරු ඉන්නවා එයාලා මේ Pinterest එකකින් ෆොටෝස් ටික ඩවුන්ලෝඩ් කරගෙන ඒවා වෙනම print out අරගෙන එයාලම ගෙදර ගෙනල්ලා ලස්සනට කපලා ලස්සනට හැඩ දාලා හදලා අලව ගන්නවා ලොකු විෂන් බෝඩ් එකක්. ගොඩක් අය වන් දැකලා තියෙන ලොකුම ලොකු විෂන් බෝඩ් එකක් අලව ගන්නවා. ඒක ඉතින් එයාලා කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අතට ඉතින් මට නම් පින්තූර කප කප අලවලව ඉන්න මේ වෙලාවේ හරිම කම්මැලි හිතුණා. ඉතින් මම හින්දා මේ විදිහ එකක් හදාගත්තා. ඉතින් චූටි පැටව ඔයාලා ආසයි නම් මේ විදිහටත් කරන්න පුළුවන් ඔයාලට. එතකොට ඉතින් ඔයාලා කැමති විදිහට තවත් ලස්සන කරලා හදාගන්නත් පුළුවන් ඉතින්. ඔයාලා කැමති විදිහට කරන්න. හැබැයි මම නම් හිතන්නේ විෂන් බෝඩ් එක ගොඩාක් කම්ප්ලෙක්ස් වුණාම ඒක මොන මාරි එතකොට ටිකක් අර පික්චර්ස් එන ගොඩාක් වැඩි වෙනකොට අපේ ෆෝකස් එක වැඩි ඒ පික්චර්ස් වලට යවෙන්නේ නැහැ. හැබැයි ඒක ගොඩක් සිම්පල් එකක් වුණා නම් නිතරම දකින්නකොට අපේ ඇහැට නිතර ඒක ගැටෙනකොට අර අපේ ඔළුවට යන වැඩි ඒ අයිඩියා එක. ඒ නිසා මම ඔයාලට සජෙස්ට් කරන්නේ සිම්පල් විෂන් බෝඩ් එකක් හදාගත්තොත් හොඳයි කියලා. එහෙම කියලා බල කරන්නේ නෑ. ඔයාලා කැමති නම් අර හෙවි එකක් හදාගත්තොත් කමන්නේ. ඔයාලා කැමති එකක් හදාගන්න. හරිද චූටි පැටවුනේ? ඇත්තටම විෂන් බෝඩ් එක කියන්නේ ගොඩක් හොඳ දෙයක්. මොකද ඒක වැඩ කරනවා මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් විෂන් බෝඩ් එකක් කවුරුත් හදලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ වෙනකල් ඔයාලට try කරලා බලන්න කියලා මම හරිම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔන්න මම විෂන් බෝඩ් එක හදලා මල්ලි වල print out එකකුත් අරගෙන ආවා. අපි බලමු ඉතින් මගේ විෂන් බෝඩ් එක. මේ තියෙන ඉතින් ඒක තමයි. ඇත්තටම ඉතින් දැනට මට සබ්ස්ක්‍රයිබර්ස්ලා මං හිතන්නේ 600 ගාණක් ඉන්නේ. පේනට මම මේකට දැම්ම 5k කියලා. 5k සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න ඊළඟ අවුරුද්දේදී පුළුවන් වෙයි කියලා හිතුවා. පුළුවන් වේද නැද්ද දන්නේ නැහැ. ඒ වුණාට මට කියන්න ඕනේ ඔයාලට හැම වෙලේම මේකට රියලිස්ටික් වෙන විදිහේ ගෝල්ස්ම දාන්න ඕනි කියලා එකක් නැහැ. ඒ කියන්නේ ඉතින් ඔයා මොකක් හරි දෙයක් කරන්න ආසයි. ඒ වුණාට ඔයා කරන්න බයයි අනිත් අය hina වෙයි කියලා. මොකද ඒක පටන් ගත්තොත් කරගෙන යන්න බැරි වෙයි කියලා. අනිත් අය බයයි කියලා හිතුවට කමක් නැහැ. ඔයා කරන්න ආසයි නම් ඔයාගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා නම් මේක කරන්න පුළුවන් වෙයි. මට කරන්න පුළුවන් මේක හරියයි දවසක කියලා ඔයා ඒ දේ පටන් ගන්න. ඒ ගැන කවුරුත් කියන දේවල් අහන්න යන්න එපා. එහෙම කවුරුත් කීවට කමක් නැහැ. ඔයාට පුළුවන් කියලා හිතන දේවල් ඔයා දාන්න. ඔයා ආස දේවල්. මොකද අනිත් එක තමයි අනිත් අය බනි hina වෙයි. ඒ විදිහට හිතලා ඔයාගේ ලස්සන හීන කීයක් නම් මරලා ඇතිද? ඒ හින්දා මම නම් කියන්නේ ඒ මෝඩ වැඩේ ඊට පස්සේ නම් ආයි කවදාවත් කරන්න එපා කියලා. try කරන්න. මොකද සමහර වෙලාවට ඔයා සාර්ථක වෙයි, සමහර වෙලාවට සාර්ථක වෙන්නේ නැති. ඒක කමන්නේ. ඔයාට ඒ උනට ඔයාට වැරදුනත් ඔයාට එක්ස්පීරියන්ස් එක හරි තියෙනවා. මොකක් හරි අලුත් දෙයක් කරන්න, අලුත් හොඳ දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවනම් ඒ දේ කරලම බලන්න. හරියයිද වැරදිද කියලා මෙහෙට මගට වෙලා ඉඳගෙන පේන බල ඉන්නේ නැතුව ඒ දේ පද්දම පටන් ගන්න. ඉතින් ඔයාලා මේක ඔයාලට හැම වෙලෙම පේන තැනක ගහගන්න. මම නම් මේක මගේ ටේබල් එක ඉස්සරහ තමයි ගහගන්න යන්නේ. අනේ සෝරි ඉතින් අද මගේ වීඩියෝ එක පුරාම එහෙම නේ ඔයාලට එක සද්ද ඇහෙන්නේ නැති. ඒ නිසා ඔයාලට ඩිස්ටර්බ් වුණා නම් අනේ සෝරි මට ඒකට. අලව මේ මෙච්චර වැඩ කර ඉන්නවා. බලන්නකො ඉතින් ඒ අතර අපේ චූටි කිටිය කරන වැඩි හොඳටම දෝයි කම්මැලියා. දවසම කරන්නේ දෝයන එක. මෙයාට නම් ඉතින් වෙන කිසිම වැඩක් නැහැ. කනවා දෝයනවා. ඕක තමයි ඉතින් මෙයාට තියෙන රාජකාරී. ඔන්න අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන එක සතුටින් පරිස්සමින් ඉන්න. Bye guys, see you in next video. Thanks for watching.